අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පරණම පාලමක් ඕගලන්ට පෙන්වන්න. මේ ඕගොල්ලෝ දකින්නේ ඉස්සර කලාවහය හරහා ඉදිරි කරලා තිබ්බ පෞරාණික වටිනාකමක් ඇති ඕගලන්ට අද කොහෙන්වත් දකින්න නැති පාලමක නටබුන්. මේ කලාවය. එතකොට මේ පාලම විනාශ වෙලා තින්නේ දිත්තකටත් එහා ගිය ජලගැල්මකින්. ඉතින් අපි ආයෙත් සම්බන්ධ වෙන්නේ ෆාදර් රංගනත් එක්ක. ඉතින් ෆාදර් පොඩ්ඩක් අපිට මේ පාලමේ ඉතිහාසයයි මේක උනේ මේ මොකද්ද උනේ? මේක තමයි පැරණි අනුරාධපුර පුත්තලම් මාර්ගය. මේ මාර්ගය හරහා තිබිච්ච පරණ පාලම තමයි මේක. එතකොට 1957 දෙසැම්බර් මාසේ මේ දිත්ව වගේම ලොකු ජලගැල්මක් ඇවිල්ලා තියෙනවා. ඒ ජලගැල්මෙන් මේක මේ කළුගල් එක්ක උඩ යකඩ තමයි තිබිලා තියෙන්නේ. ඒ යකඩ කොටස් ගොඩාක් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. ඒ ගැලවිලා ගියාම රජය කරලා තියෙන්නේ මේක මෙහෙම අතහැරලා දාලා එහා පැත්තෙන් අලුත් පාලම හදලා තියෙනවා. පාලම කෙලින් කරලා. ඒ පාලම කෙලින් කරලා අලුතෙන් හදලා තියෙනවා. එතකොට මේ ඕගොල්ලෝ දකින්නේ මේ එදා ඒ කාලේ අතීතයේ බඳපු ගල් දැමි පාලමට. අදත් සුරක්ෂිතව තියෙනවා. මේ ෆාදර්ටයි පල්ලියටයි පින් සිද්ධ වෙන්න. ඒකයි ඔයගලන්ට මේක දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මෙතුමාවත් පෙන්වන්න මෙතුමා ඔබතුමා නම මොකද්ද? දිනේෂ්. මේ පල්ලියට ගොඩාක් සේවයක් කරන කෙනෙක්. ඉතින් මෙයා තමයි ඔක්කොම මේන්ටනන්ස් කටයුතු කරන්නේ නේද ෆාදර්? මේන්ටනන්ස් වලට ගොඩක් උදව් කරනවා. ඉතින් දැන් අපි යන්නේ මේ ඓතිහාසික වටිනාකමක් තියෙන ඉතාමත්ම හාස්කම් වලින් පිරිච්ච ලස්සන පල්ලිය ගැන කතා කරන්න. ඉතින් මේ ඔයගලන්ට මේක කලාතුරකින්ම දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මේ පේන්නේ ඔයගලන්ට මේ පේන්නේ දිත්ව එකෙන් වෙච්ච විනාශය තමයි මේ අඩි 16ක් උසට වතුර ගිහිල්ලා මේ යටවෙච්ච දේවස්ථානය පෙරලිච්ච ගස්වල කොටස් තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් මේ පරණ ගොඩනැගිලි පල්ලියට අදාළව තියෙන අපි දැන් යන්නේ තවත් පෞරාණික වටිනාකම් තියෙන සුරුවමක් ගාවට. පාද මේ ඓතිහාසික ගොඩක් වැදගත්කමක් තියෙන තැනක් නේද? ඉතින් මෙතන තමයි පාලමෙන් ඇවිල්ලා හැරෙන තැන. මේ ප්‍රධාන පාර. ප්‍රධාන පාර ඉස්සර පාර. එතකොට පාලමෙන් ගොඩ වෙනකොටම ඒගොල්ලෝ දකින්නේ මෙතන පල්ලිය. පල්ලිය ඉස්සරහා. ඒතර එහෙම තමයි කලින් තිබිලා තියෙන්නේ. ඔව්. ඒතර මේ කුරුසේ ඔතන පරණ පල්ලියේ නටබුන් තියෙනවා. ඔව්. ගම් වතුරට 57 ගම් වතුරට කඩන් ගිය. ඔව්. එතකොට මේ පරණ පල්ලිය සම්පූර්ණම විනාශ වෙනකොට ඔය ඔතන ඔය මැද්දේ තියෙන ප්‍රතිමාව ඒ ආකාරයෙන්ම කිසිම දෙයක් වෙන්නේ නැතුව ඒ විදිහටම තිබිලා තියෙනවා. ඒ නිසා තමයි ඔතන ඔය විදිහටම ඒක වෙනස් කරන්නේ නැතුව තවමත් එතනම ඒ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙනවා. ෆාදර් මෙතන අපි ඉන්නේ තවත් සුවිශේෂීම තැනක. ඔව්. මේක ගැන මේ තමයි අපේ මේ සිද්ධාස්ථානයේ වසර 39ක් වසර 39ක් සේවය කළ ගරු රෙජිනෝල් සිල්වා පියතුමාව තැන්පත් කරලා තියෙන තැන. ගොඩක් සේවයක් කරපු පියතුමා. අවුරුදු 39ක් මේ මහා දේවස්ථානය ගොඩනගලා තියෙන උන්වහන්සේ. රටටම ප්‍රසිද්ධ පියතුමා. වහන්සේ කෙනෙක්. ඉතින් මේ අපි දැන් යන්නේත් මේ තියෙන්නේ පරණ පල්ලිය අත්තිවාරම් කොටස්. පරණ පල්ලියේ මේ අර ගම් වතුරට විනාශ වෙච්ච පල්ලිය අත්තිවාරම් කොටස් 57. 57 ගම් වතුරෙන් විනාශ වෙච්ච. ඒක දැන් මේ මෙච්චර උඩට තිබුණ නැහැ. අර අලුත් ගම් වතුරෙන් ඒක ආයෙ මතුවෙලා ආවා. යට ගියාව නැවත මතුවෙන අවස්ථාවක්. මස් ටික හොදන් ගිහිල්ලා. ඉතින් අපි කතා කළේ මෙන්න මේ දේවමාතා ප්‍රතිමාව ගැන තමයි ඔයගලන්ට පැහැදිලිවම මේ ඉස්සෙල්ලා පෙන්වුවේ. ඉතින් මේ ප්‍රතිමා වහන්සේ බේරලා තියෙනවා 1957 ගම් වතුරේදී. ඉතින් මේ වන්දනා කරන ගොඩක් කට්ටිය ලොකු විශ්වාසයක් තියෙනවා මේ ප්‍රතිමාව. මෙදාසරේ ගම් වතුරේදීත් මේ ප්‍රතිමාව මේ විදිහටම සුරක්ෂිතව තිබුණා. කිසිම දෙයක් වෙන්නේ නැතුව. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. මේක සාමාන්‍යයෙන් පාස්ටර් පැරිස් වලින් හදපු සුරුවමක්.
එහෙමයි. මේක අවුරුදු 100කට වැඩිය පරණයි. මේක ඇත්තටම දැන් අර ගම් වතුරෙන් පස්සේ අපි බලනකොට මේක ගොඩක් දිරලා තිබුණේ. ඉතින් අපි ඊට පස්සේ යහපව මේක අලුතෙන් රිපෙයාර් කරා සම්පූර්ණ ඇතුළ පුරවලා. ඊට පස්සේ ආය අපි එතනම එහෙමම තැම්පත් කළා. ඒක තමයි මේ ප්‍රතිමාව වහන්සේ ඉතුරු වෙන අඩි 20කට වඩා ගම් වතුරකින් 1957 බේරිච්ච ප්‍රතිමාව නැවත දිට්ටවලදී ගිය අවුරුද්දේ නවම්බර් 26 27 බේරෙනවා. ඒක තමයි ඕගලන්ට කියන්නේ මේක හාස්කම් තියෙන ස්ථානයක්. ඇවිල්ලා වන්දනාමාන කරන්න ඕන දේවස්ථානයක්. ඉතින් අපි යමු පල්ලිය ඇතුළට. ලස්සන පල්ලියක් ඕගලන්ට දැක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ ඔගොල්ලෝ දකින්නේ පල්ලියට යන මාවත. දෙපැත්තෙම අලංකාර ලෙස මල්ලවල තියෙනවා. එනකොටම හිතට දැනෙන හැඟීම ඒක නම් වචන වලට විස්තර කරන්න අමාරුයි. මොකද ඒ තරම්ම නිස්කලංක තැන සහ ලස්සන දේවස්ථානයක්. මේ නිර්මාණය හරිම ලස්සනයි. මේක දකිද්දි මට හිතෙන්නේ අර අතීතයේ පල්ලිවල පෘතුගීසි ලන්දේසි කාලේ ඒ ආකාරයට තමයි මේකත් නිමා කරලා තියෙන සම්පූර්ණම කළු ගලෙන්. සම්පූර්ණ කළු ගලෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රතිමාව මේ අපි මේ තමයි දේවස්ථානයේ ආශිර්වාදය දාන්න අපි භාවිතා කරන ප්‍රතිමාව. මේ ප්‍රතිමාව අපි මෙතනින් එළියට ගන්නේ අවුරුද්දටම දවස් 4යි. ඒ තමා පෙබරවාරි මංගල්‍යෙට අපි එළියට ගන්නවා ක්‍රිස්මස් එකටයි මංගල්‍යෙටයි ආයේ අගෝස්තු මංගල්‍යෙට ඒත් ක්‍රිස්මස් වල දවසටයි මංගල්‍යෙටයි ආශිර්වාදය දාන්න තමයි එළියට ගන්නේ. ලොකු වටිනාකමක් තියෙන වන්දනාමානයට ලක් වෙන ප්‍රතිමා වහන්සේ නම. ඉතින් මේ පල්ලියට මට එන්න ලැබෙන වාසනාව කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙතෙන් තමයි අපි පල්ලියට ඇතුල් වෙන්නේ. මේ නිර්මාණය පේනවා ඇති මේ අල්තාරයේ මේ එනකොට අපිට තියෙනවා ගම් වතුරේ මේක විනාශවංශ අරමුදලකුත් තියෙනවා ගොඩනගන්න. ඊට අමතරව මේ ගම් වතුර මට්ටම අර ඔයගලන්ට දැක බලා ගන්න හම් වෙන්නේ දිට්ටෝලදී වතුර කොච්චර උසට ආවද කියලා. හැබැයි ලොකු හානියක් සිද්ධ වුන්නේ නැහැ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ රෝම අක්ෂර නේද? මේ අර පාද නමස්කාර ස්ථානවල අක්ෂර රෝම අකුරු. අපිට පොඩි විස්තරයක් කරන්නකෝ පාද මේ වගේ ලයිට් ස්ටෝර ගත්තේ ගැනීමයි මේක මේ නිර්මාණය කරන්නේ. මේක ඇත්තටම අපේ කලින් හිටපු මීසම් සේවක පියතුමෙක් වන ගරු ඇලෙක්රෝයි පියතුමා තමයි මේක ප්‍රතිසංස්කරණය කරනවා. ඊට අවුරුදු 4කට කලින් ඒ ප්‍රතිසංස්කරණයේදී තමයි මේ මෝල්ඩින්ග්ස් ඔය ලයිට්ස් ඒ දේවල් මේ විදියට තෝරගෙන තියෙන්නේ. මේකේ මේ කලර්ස් එහෙම තෝරන්න හේතුව තමයි අපි මේ ලූර්දු දේවම්මගේ මේක සිද්ධාස්ථානයක් නේ. එතකොට මේ දේවම්මගේ අර නිල් බඳ පටිය එතකොට එතුමියගේ සලුව ඒ පාටත් එක්ක මැච් කරලා තමයි මේ දේවල් මේ විදියට ඒ පියතුමා ලෑස්ති කරේ. මේකත් හරිම ලස්සනයි ඔටුන්නක් නේද? ඒක දේවම්මගේ ඔටුන්න හැටියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දුරස්තරු කිරුල කියලා අපි කියනවා. මේකේ හැඩේ මෙන්න මේ හැඩේ මම පල්ලිවල සහ පන්සල් ගොඩක දැක්ක ඉස්සරම නිර්මාණය කරපු. මේක සුවිශේෂී හැඩතලයක්. මොකද මේක සදාස්ත්‍රයක්ද මේක? ඔව් මේක 8ක් තියෙනවා නේද? ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ පූජාව මෙහෙවන තැනපාද මේක ගැනත් අපිට සාමාන්‍යයෙන් දේවස්ථානවල මේක මේ ආකාරයෙන් නිමවන්න හේතුව තමයි මෙතන ඉඳලා කෙනෙක් කතා කරනකොට ඒක අර උඩ තියෙන මේවකත් එක්ක ලොකු දෝංකාරයක් එක්ක එළියට සවුන්ඩ් එක විහිදිලා යනවා. හරි. එතකොට මයික්ස් තිබුණත් නැතත් හොඳට ඇහෙනවා. ඒ නිසා තමයි මේ විදිහට නිමවන්න හේතුව මේ ස්ට්‍රක්චර් එකට දේවස්ථාන හදන්න. එතකොට මෙතන තමයි අපි ප්‍රධාන වශයෙන් දිව්‍ය පූජාව පවත්වන තැන. දිව්‍ය පූජා කටයුතු අපි දිනපතා මෙතන තියෙනවා. ඉරිදා දවසේ සහ මංගල්‍ය දවස්වල විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙනවා.
මේක මේ හැමතැනම පෙන්වන්න පොඩ්ඩක් මේ කට්ටියට මේකේ තියෙන පිළිම කොහොමද නිර්මාණය කරලා තියෙන මොනතරම් ආගමික භක්තියක් ඇති වෙන ලෙස මේ සියල්ල නිර්මාණය කරලා තියෙන කියලා මරියතුමගේ මේ තමයි දේවස්ථානයේ ප්‍රධාන දේව මාතා ප්‍රතිමාව. මේ ප්‍රතිමාව මේකත් ගම් වතුරට අහු වුණා. මේ ප්‍රතිමාව මේ ආකාරයෙන්ම මේකේ තිබුණේ මෙතන පල්ලිය මැද්දට ඇවිල්ලා මෙහෙම තිබුණා. මෙතනත් එතන තමයි මේ ඉටිපන්දම් පත්තු කරන තැන බැතිමතුන්. තව විශේෂයෙන් යමක් කියන්න ඕන. මේ අල්තාරේ අර එහා පැත්තේ තැන්පත් කරලා තියෙන දේව මාතා ප්‍රතිමාව. නොවැම්බර් මාසේ 27 ගම් වතුර ගලලා අපි බ්‍රහස්පතින්දා රෑ මෙහෙන් ගියා. ගිහිල්ලා අපි ඉරිදා හවස තමයි අහපව පල්ලියට ආවේ. පල්ලියට එනකොට කිසි දෙයක් නැහැ. එතකොටත් අඩි 4ක් විතර වතුර අපි වතුරේම ආවා. එනකොට අපි ඔහෙන් එනකොට අපිට මුකුත් හොයාගන්න බෑ. මේ ප්‍රතිමාව මෙන්න මෙතන ඔය ලයිට් කනුවට මෙහයි. ඔන්න ඔතන ඔය විදිහටම තිබුණා. ඔළුව විතරක් මෙහෙම අපි දැක්කා උඩට වතුරේ. මෙහෙම දැක්කා හිස කොටස විතරක් උඩට. ඉතින් ඒ ප්‍රතිමාව තමයි ඊට පස්සේ ඉතින් මට ඒක ප්‍රතිමාව කලින් මෙතන තැම්පත් කරලා තිබ්බේ. මෙතන තැම්පත් කරලා තිබිච්ච ප්‍රතිමාව. ඉතින් ඒක අහපුව මට එළියේ තියන්න හිතුන්නේ නැහැ. ඒ නිසා ඒක අල්තාරෙම තැම්පත් කරා. එතන අල්තාරේ තමයි මම හිතන්නේ මේ ප්‍රතිමාවට සුදුසුම තැන. මොකද මේ ඒ තරම් මේ අල්තාරය දිහා බැලුවාම හිතට තියෙන භක්තිය නම් වචන වලින් කියලා නිම කරන්න බෑ. පූජා පවත්වන වෙලාවක මට එන්න පුළුවන් නම් ඒකත් මගේ වාසනාවක්. නමුත් ඒක කියන්න බෑ. කොහොමවත් හරිම ලස්සන පල්ලියක් සහ මේකේ ඔගොල්ලෝ ඇවිල්ලා පූජාවන් වලට සහභාගී වෙන්න. මොකද මේක අපි අවස්ථාව මගහල්ලිය වන්දනාමාන කරන්න එන්න අපේ ෆාදර්වත් හම්බ වෙන්න මේ ෆාදර් මේ පල්ලිය ගැන විස්තර සියල්ල ඕගලන්ට කරා. මොකද යම් තියෙන පෞරාණික පල්ලියක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් මේ පැත්තටත් අපි පොඩ්ඩක් එමු. මේ පැත්තේ පෙන්වන්නේ නැහැනේ අපි. ඉතින් මේ පැත්තෙත් ප්‍රතිමාවල් දෙකක් දෙපැත්තේ නිර්මාණය කරලා තියෙනවා. මේ තමයි ප්‍රසිද්ධ සෙබස්තියන් මුනිතුමාගේ ප්‍රතිමාව සහ සුදු අන්තෝනි මුනිතුමාගේ ප්‍රතිමාව. මේ සුදු අන්තෝනි මුනිතුමාගේ ප්‍රතිමාව මේ පැත්තේ තියෙන්නේ. ඒකට මේ පැත්තේ තියෙන්නේ සෙබස්තියන් මුනිතුමාගේ ප්‍රතිමාව. ඉතින් මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට වන්දනාමාන කරගන්න පුළුවන්කමක් තියෙනවා මෙතනට ආවම. ඉතින් තව අපේ තියෙනවා පල්ලියෙන් එහා පැත්තේ සුවිශේෂී ප්‍රතිමාවක්. ඒක බලන්න ගොඩ දෙනෙක් එනවා. ඒක තමයි ජේසුව ගල් කණුවේ බැඳලා කස පහර දෙන ප්‍රතිමාව. ඒක මං හිතන්නේ ලංකාවේ අපිට දැක ගන්න නැති තරමේ ප්‍රතිමාවක්. ඒ ප්‍රතිමාව ගම් වතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. පුංචි කෑලි වලට කැඩෙන තරමට විනාශ වෙනවා. හැබැයි විනාශ වුණාට එක කෑල්ලක්වත් ගහගෙන ගිහිල්ලා තිබුණේ නැහැ. සියල්ල මෙතන තිබ්බා. ඔක්කොම මෙතන තිබුණා. ඊට පස්සේ මීගමුවේ අපේ මට මේ වෙලාවේ නම මතකට එන්නේ නැහැ. ඒ ඇන්ටි ළඟදී අභාප්‍රාප්ත වුණා. ඉතින් ඒ ඇන්ටිගේ පුතා ඩිලාන් මහත්තයා ලොකු පරිශ්‍රමයක් දරලා ඒක නැවතත් ප්‍රතිසංවිධානය කළා. ඒ ආකාරයට ප්‍රතිනිර්මාණය කළා. තිබුණු විදිහටම මේකේ මේ තියෙන ඇස් තියපු ඇස් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇඳපු ඇස් නෙමෙයි. ඇස් තියලා තියෙන්නේ. නමුත් දැන් මේක ඊට පස්සේ ඒගොල්ලෝ හදලා අරන් එනකොට වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. ප්‍රතිමාව ගේනකොට. ඒකත් මාරමයි. ඇක්සිඩන්ට් වෙලා ආයෙ තැන් දෙක ට්‍රැක් හැදෙනවා. දැන් ඒගොල්ලෝ ආයේ දැන් මරණ ගේත් එක්ක බැරුව ගියා. දැන් ආයෙ එනවා කියලා තියෙනවා. මේක අහපව හදන්න. මේ ඇස් තියෙන්නේ මේ තියපු ඇස් තියෙන්නේ. මේ ඇස් ජර්මන් වලින් ගෙනල්ලා තිබ්බා කියලා තමයි කියන්නේ. ජර්මන් වලින් ගහලා තිබ්බ. මේක අවුරුදු 75ක් පරණ සුරුවම. අවුරුදු 75ක් පරණ සුරුවමක්.
මේක ඇත්තටම ජීවිතේ වාසනාවන්තම දවසක් අද මට. මොකද මේක වන්දනාමාන කරගන්න, දැකබලා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ෆාදර්ට ගොඩක් පිං. මොකද මේ වගේ දේවල් ඕගොල්ලෝ බලනවා වගේම මටත් මේක ඇවිල්ලා වන්දනාමාන කරගන්න පුළුවන් වෙච්ච. හරිම ලස්සන. මේක පක්. දැන් නමුත් මේක ගොඩක් කට්ටිය ඉන්නේ දැන් ඒක හරිම ලස්සනයි. ලස්සන නිර්මාණයක් ඇස් දෙක හිම මේ ඒක මේ අපේ නැචරල් විදිහටම තියෙනවා ඉතින් ඇත්තටම. අපි යන් තවත් තැන්ක්ස් ඉතින්. මට මාකල තියනද මේ අර පාද නමස්කාර ස්ථාන මේ කියන්නේ මේක අපි මේ මෙනෙහි කරන්නේ විශේෂ චතාරික කාලයක් පාස්කු කියලා සමරන්නේ. ඒක පාස්කුවට සූදානමක් හැටියට අපිට දින 40ක් තියෙනවා. ඒ කාලෙදී අපි චතාරිකේ යේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරන ස්ථානයක් තමයි මේ තමයි මල් වෙන කියලා කියන්නේ අපි මේකට. ඔව්. යේසු දුක් විඳින්න කලින් තමන්ගේ ගෝලියොත් එක්ක ගෙත්සෙමනි විනට ගිහිලා යාඥා කරනවා. ඒ යාඥා කරන අවස්ථාව තමයි තියෙන්නේ. උන්වහන්සේ යාඥා කරද්දී උන්වහන්සේගේ ගෝලයෝ දුර්වලකම නිසා නින්දට වැටෙනවා. වෙහෙස වැඩිකම. ඉතින් ඒ අවස්ථාව තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. අපි තවත් තැනක තවත් ප්‍රතිමාවල් කීපයක් තියෙනවා. මේ ඇවිල්ලා මේ තියෙන්නේ තවත් සුවිශේෂී ප්‍රතිමාවක් ගාව. මේ තමයි මේ ජේසුව මරණයට තීන්දුව කරන තැන. ඒ කියන්නේ මේ ආකාරයෙන් ජේසුව කුරුසිය ඇන ගහන තැන. ඇන ගහලා උන්වහන්සේව ගල්ලෙනේ තැම්පත් කරලා උත්ථාන වෙන තැනට වෙනකන් මේ දේවස්ථානයේ වටේම මේ ආකාරයෙන් ස්ථාන 14ක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි ස්ථානය. මේ ආකාරයෙන් ඔය දිගටම වටේටම ස්ථාන 14ක් නිර්මාණය කරලා තිනවා. අපි සාමාන්‍යයෙන් මේ චතාරික කාලෙට මේ තැන් වලට ඇවිල්ලා මෙනෙහි කරනවා පාද නමස්කාරය. මේ කුරුසේ එයාගේ කරට දීලා අරගෙන යන කුරුසේ කරලා තියෙන්නේ ජීසස්. මේ දකින්නේ දිට්ඨ කරපු දිට්ඨ වලට වෙච්ච දෙයක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. දිට්ඨ නිසා විනාශ වෙච්ච ගොඩනැගිල්ල. මේ අපේ ළමයින්ගේ දහම් පාසල් ශාලාව. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේවා ගොඩනගා ගන්න නැවත ඇවිල්ලා පොඩ්ඩක් ආධාරයක් එහෙමත් කරන්න. මොකද මේවා අපි ගොඩනගා ගන්න ඕනේ මේ අපේ දේවස්ථාන. ඉතින් මේ වටේම තියෙන්නේ හරිම ලස්සන ලෙස නිර්මාණය කරලා තියෙන අපේ ජේසුතුමන්ගේ චරිතයට අදාළ එක අවස්ථාවන් නිර්මාණය කරලා තියෙන ආකාරය. අන්න පොඩි ළමයි එක්ක අරගෙන ආවත් ඔයගොල්ලන්ට මේ සියල්ල පහක්. ඒකට අර එහා පිට වලට විනාශ වෙන්න තියෙනවා. මේ කලාව ඔය අඩි 16ක් උඩට ගිහිල්ලා වෙච්ච විනාශය තමයි ඔයගොල්ලෝ ওই පැත්තකින් දකින්නේ. ඉතින් මේ තමයි මේ පල්ලියේ සම්පූර්ණ භූමිය. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලන් හිත දැනෙන සහනය ඒ අතිය කිය නිම කරනවා. මේ පල්ලිය වැඳ පුදා ගන්න ඔයගොල්ලෝ එන්න පාද නමස්කාරය කරන පූජාල් තියෙන දවස් වලට සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙන්න පල්ලිය නැවත ගොඩනගා ගන්නත් උදව් කරන්න. ඉතින් වීඩියෝ එක බලන හැම දිනාටම ජේසු පිටයි බොහොම ස්තුතියි. නැවතත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙමු. පාද ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි ජේසු පිටයි.